ජෙසුපිහිටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි තවත් අලුත් දවසක් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරව වේවා, නමස්කාර වේවා. හalleluya. දිනෙන් දින ප්‍රේමවන්තයනි දවස් ගෙවිගෙන යනවා. ඉතින් අපිට මේ හැම දවසක්ම දෙන්නේ දෙවියන් වහන්සේට සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්නට. ඒ තුළ තමයි ප්‍රේමවන්තයනි ක්‍රිස්තියානි ගමන බලගත් වෙන්නේ දෙවියොත් එක්ක සමීප වෙන ප්‍රමාණය හැටියට ඒ ශුද්ධහබ මෙහෙවීම ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. අද දවසේ පළවෙනි කියවීම හරි අපූර්ව දෙයක් තියෙනවා. යෙසායා දිවසිවරගේ 40 වෙනි පරිච්ඡේදයේ ඒකේ කියන ප්‍රේමවන්තයනි සමිඳුන් සදාතන දෙවිඳුන් බවන් සකල ලෝකෙ මැවූ බවත් එතුමාට වෙහෙස මහන්සිය නොදැන බවත් එතුමාගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද්ද අසා නැද්ද කියලා අහනවා. එතුමානෝ ක්ලාන්ත වන අයට ශක්තියන් බෙලහීනයන්ට සවියක් දෙනසේක. ආමේන්. අල්ලගන්න ප්‍රේමවන්තයෝ. තරුණය පවා දුබල වෙති, යෞවනය පවා වෙහෙස වී වැටෙති. ඒත් හොඳට අහගන්න මේ කොටස. ඒ සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය. රාජාලින් මෙන් පියාපත් විදහ යන්නෝය. ඔහු දුවන්නෝය. ඒත් වෙහෙස නොවන්නෝය. ඇවිදින්නෝය. ඒත් ක්ලාන්ත නොවන්නෝය. ආමේන්. එහෙනම් දැක්කද? මේ ඇත්ත ප්‍රායෝගික ඇත්තක්. ස්වාමීන් වහන්සේ සරණ යන අය ප්‍රේමවන්තයන් සිය සවිය අලුත් කරගන්නවා කියලා කියන්නේ. රාජාලියම පියාපත් විදහ යනවලු. ඔහු දුවනවලු. ඒත් වෙහෙසවන්නේ නැහැලු. ආමේන්. ඉතින් ප්‍රේමවන්තයන් මේවා අයිති කරගන්න මේ දේව වචන ජීවමානයි මේවා ඇත්ත. ඒ වගේ අද සුවිශේෂ හරි අපූර්ව දෙයක් කියන අපි හොඳට අහලා තියෙන දෙයක්. ඉතින් ඇහුවට මදි. මේ පොරොන්දුව අයිති කරගෙන නැහෙනේ. මේ ලස්සන පොරොන්දුවක්. මතෙව් 11:28 තියෙන්නේ බලගදු පොරොන්දුවක්. මේ පොරොන්දුව හිතේ තියාගෙන මේ පොරොන්දුවත් එක්ක යාඥා කරන්න ප්‍රේමවන්ත. එතකොට ඔබට දැනේවි මේ ජෙස්වාංශගේ වචනේ ජීවමාන කියන ඇත්ත ප්‍රායෝගිකව සිද්ධ වෙනවා කියලා. ඒක මෙහෙමයි කියන්නේ. ඔන්න බලන්න. වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. මා ගුණවත් මුරුදු නියතමානී කෙනෙක් බැවින් මාගේ වියගහ කරටගෙන මගේ නිගන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මාගේ වියගහ පහසුවේ මාගේ බරද සැහැල්ලුද. ආමේන්. ප්‍රශංසා වේවා ප්‍රේමවන්තයනි. දැන් මිනිස්සුන්ට මේ වචනේම ඇති නේද? දැන් මිනිස්සු ගොඩාක් කියන්නේ හරි වෙහෙසයි. මා පුදුම බරක් කුසුලගෙන යන්නේ නේද? මට දරන්න බෑ. මම මානසික ආතතියක ඉන්නේ. මානසික පීඩාවක ඉන්නේ. මම අමාරුකමක ඉන්නේ. බැරි භාවයන්වල ඉන්නේ. නේද? මේක මට දරන්න බෑ අනේ කියලා කියන්නේ මිනිස්සු. බලන්න එතකොට මෙන්න මේ පොරොන්දු අල්ල ගන්න උනාසේ කියනවා ඒ අත්දැකීම තුළ ඉන්න අය මොනවද කියන්නේ? මා වෙතට එන්නකෝ. මම ඔබට සහනය දෙනවා කියලා කියන්නේ. ආමේන්. ඊට මොනවද කියන්නේ? මා ගුණවත් මුරුදු නියතමානී කෙනෙක් බැවින් මාගේ වියගහ කරටගෙන මගේ නිගන ගන්න. ඉතින් ප්‍රේමවන්තයනේ උන්වහන්සේ වියගහ පහසුයි කියලා කියන්නේ. හරි බර සැහැල්ලු උන්වහන්සේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න කොහොමද? දේ වචනේ අපි මෙනෙහි කරන්නට ඕන. උන්වහන්සේ කියන දේ අල්ල ගන්නට ඕන ප්‍රේමවන්තයනේ. අය කියන දේ අහපුවාම අපේ ඇදහිල්ල වැඩි වෙනවා. විශ්වාසය වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ තුල ප්‍රේමවන්තයන් අපිට කිසිම බරක් දැනෙන්නේ නැහැ. විශ්වාසය ඇදහිල්ල වැඩි තැනත් තුළ කිසි බරක් දැනෙන්නේ නැහැ. අර මුලින් කියපු යෙසායා දිවසියර වගේ තමයි. රාජාලියෙක් වගේ තමයි. පියාපත් විදහ යන. ඒ නිසා ප්‍රේමවන්තයනි මේ මා ජීවමාන ඇත්තත් එක්ක අපි ඉන්නට ඕන. අද මිනිස්සු ගොඩාක් වෙහෙසෙනවා. නමුත් ඒ අයියේ දෙවියන් වහන්සේ වෙත ලං වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මා වෙත රෙන්න මම ඔබට සහනය දෙනවා. දෙවියන්වහන්සේ යන්නේ නැහැ මිනිස්සු. දැන් මේ මහා ව්‍යසනයේදී මිනිස්සු කරන්න ඕනේ මොනවද? වඩා දෙවියන්ට සමීප වෙලා මොර ගහනවා, යාඥා කරනවා, කනලව් කරනවා. අලුතෙන් ගොඩනගන්න වරප්‍රසාද දෙන්නට කියලා. නේද? අනිත්‍ය දෙවියන් මෙදහත් කරගම යාඥා කරන්න ඕන. හරි? සානාධාර කියන්නේ එක පැත්තක්. හරි අනිත් පැත්ත තමයි දෙව්දහම කියන එක. අර ක්‍රියාපදයේ තියෙන දෙව්දහම දේශනා කරන එක අතපසු කරලා සානාධාර පමණක් මත යැපෙන්න බෑ කිය. දෙවනසේ වුණා. උන්වහන්සේ දැන් ජෝන් 15 කියන්නේ මගෙන් වෙනව කිසිවක් කරන්න ඔබට බෑ කියලා කියන. ඒ නිසා ප්‍රේමවන්තයනි අපි ඇදහිල්ල තුල තමයි සෑම දෙයක්ම කරන්නට ඕනේ. යාඥා තුල තමයි සෑම දෙයක්ම කරන්නේ. ඒ නිසා මේ සියලු කටයුතු සඳහා ශුද්ධාත්ම වහන්සේගේ ප්‍රඥාව, මෙහෙවීම, මඟ පෙන්වීම ලබා දෙන්නට කියලා ස්වර්ගයේ දේවතාවතට මුළු හදවතින් අපි යාඥා කරමු, කන්නලව් කරමු. ආමෙන්. ජේසුස් පිටයි.